එතකොට මේ වීඩියෝ එක කතා කරන්නේ PN සංදි ඩයෝඩ් ගැන. ඒත් PN සංදි ඩයෝඩ් එකක් ගත්තොත් එහෙම PN ඩයෝඩ් එක හැදිලා තියෙන්නේ P වර්ගයේ අර්ධ සන්නායකයකින් N වර්ගයේ අර්ධ සන්නායකකින්. මේ විදිහට තමයි හැදිලා තියෙන්නේ. එතකොට මේ PN සංදි ඩයෝඩ් එක රචනා ප්‍රශ්න වලට ඕන වෙන තියරි ටිකයි MCQ වලට ඕන වෙන තියරි ටිකයි තමයි මේ කතා කරන්නේ. ඒතර ඇත්තටම ලොකු කාලයක් නැති නිසා විනාඩි 10ක් වගේ පොඩි කාලෙකින් සම්පූර්ණ සංදි ඩයෝඩ් වල කතා ඉවර කරන්න තමයි යන්නේ. ඒතර අර තියරි වල උගන්වනවා වගේ ලස්සනට හිමීට උගන්වන්න මේක හැදෙන විදිය ගැන එහෙම කතා කරන්න වෙලාවක් නැහැ. එතකොට අපි ගත්තොත් එහෙම P වර්ගයේ අර්ධ සන්නායකයෝ N වර්ගයේ අර්ධ සන්නායකයෝ එකතු වෙලා හැදෙන මේ PN සංදි ඩයෝඩ් එකක් අපි මේ විදිහට සංකේතවත් කරනවා. පියක්වේ තමයි මේ ඉන්නක්වේ තමයි මේ. එතකොට මේක තමයි සංදි ඩයෝඩ් එක සංකේතය. මේවා හැදෙන්න පුළුවන් සිලිකන් පාවිච්චි කරලා හදන්නත් පුළුවන්, ජර්මේනියම් පාවිච්චි කරලා හදන්නත් පුළුවන්. සිලිකන් පාවිච්චි කරලා හදන්නත් පුළුවන්, ජර්මේනියම් පාවිච්චි කරලා හදන්නත් පුළුවන්. මෙතනින් ඉස්සරහට ඔයාලා මේ ඩයෝඩ් නිකන් ගේට්ටුවක් වගේ කියලා හිතන්න. හරි. අපි ගත්තොත් එහෙම මේ ඩයෝඩ් පරිපථයකට සෙට් කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. ඒ තමයි මෙයාගේ මේ P අග්‍රේ. P අග්‍රේ බැටරි එක ධනාග්‍රයට සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ධාරාව මෙන්න මේ පැත්තට යන විදිහට සෙට් කරන්න පුළුවන්. P සිට N ධාරාව යන විදිහට සෙට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක අපිට සෙට් කරන්න පුළුවන් ධනාග්‍රේ N සම්බන්ධ විදිහට ධාරාව මේ පැත්තට යන විදිහට N සිට P ට ධාරාව යන විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මේක සම්බන්ධ කරන්න පුළුවන් විදි දෙකනේ තියෙන්නේ. ධාරාව මේ පැත්තට යන්න හරි ධාරාව අනිත් පැත්තට එන්න හරි. මෙහෙම ගත්තොත් ඩයෝඩ් බැටරි ධනාග්‍ර ඩයෝඩ් P මේක එන්නේ P ට සම්බන්ධ කරොත් ධාරාව යන්නේ මේ පැත්තෙන්නේ. මේ විදිහට P ඉඳන් N ධාරාව යන්න මෙහෙම පරිපථය සම්බන්ධ කරොත් මේකට අපි කියනවා පෙර නැඹුරු අවස්ථාව කියලා. අනිත් පැත්තට අපි සෙට් කරොත් මෙහෙම අරගන්න. ඒ කියන්නේ බැටරියේ ධනාග්‍ර දිනවා මෙහෙම. ධනාග්‍ර ධාරාව මෙහෙම යනවනම් දැන් මොකද වෙන්නේ? N සිට P ටනේ මේ මේක P මේක N. එතන මේ N P N සිට P ට නම් ධාරාව යන මේකට අපි කියනවා පසු නැඹුරු අවස්ථාව කියලා. මොකද්ද? පසු නැඹුරු අවස්ථාව. එතකොට මම කියවනේ මෙයා ගේට්ටුවක් විදිහට සලකන්න කියලා. ඉතින් මෙයා මොකද්ද ගේට්ටුව? මේ ගේට්ටුව මරු ගේට්ටුව. මේ PN ඩයෝඩ් කියන්නේ මරු ඩයල් එක. ඌ කරන්නේ ඌ හරහා ධාරාව යවන්න එක පැත්තකට විතරයි. ඌ කරන්නේ ඌ හරහා එක පැත්තකට ධාරාව යවන්න. ඒතකොට ඇත්ත මොකද මේකේ අතුලේ වැඩ ලස්සන වැඩක් කරන එක පස්සේ කතා කරමු. මෙයාගේ වෙන්නේ මේ දිශාවට ධාරාව යවන එක විතරයි. ඒ කියන්නේ P සිට N ට විතරයි මෙයාගෙන් ධාරාවක් යන්න පුළුවන්. අනිත් පැත්තට ධාරාවක් යන්න බෑ. අපි ගත්තොත් එහෙනම් මේ පරිපථ දෙක මෙයාගේ ගත්තොත් P සිට N ට මෙහෙම තියෙනවා. මේ අවස්ථාවේදී මේ පරිපථයෙන් මෙහෙම ධාරාවක් යන්න පුළුවන්. මෙහෙම ධාරාවක් යන්න පුළුවන්. හැබැයි මෙයාගේ මොකද වෙලා තියෙන්නේ? ධාරාව වෙනවා මෙහෙම. මේ පැත්තට ධාරාව යවන්නේ නැහැ. මෙතන යන ධාරාව බිඳුවයි. මේ වගේ අවස්ථාවකදී ධාරාවක් යන්නේ නැහැ. එතකොට ඩයෝඩ් එක පෙර නැඹුරු අවස්ථාවේදී විතරක් ධාරාව යවනවා. පසු නැඹුරු අවස්ථාවේදී ධාරාව යන්නේ නැහැ. මොකද තමයි හොඳට මතක තියාගන්න ඕනේ කාරණේ. එතකොට මේ ගේට්ටුවක් වගේ කිව්වනේ. මෙයා පෙර නැඹුරු අවස්ථාවේ ධාරාව යවනවා. හැබැයි ධාරාව යවන්නේ පොඩි වෝල්ටේජ් එකක් ඉතුරු කරගෙන. ඒතර මේ බැටරියෙන් දෙන සම්පූර්ණ වෝල්ටේජ් එකම මේ හරහා මෙහෙම යන්නේ නැහැ. ඒකින් යම්කිසි කොටසක් මෙයා නවත්ත ගන්නවා. ඒ කියන්නේ නිකන් හිතන්න ගේට්ටුවක් තියෙන ගේට්ටුව හරහා යන්න පුළුවන් එක පැත්තකටයි ඒ පැත්තට යද්දි සල්ලි ගන්නවා කියලා. එතකොට සිලිකන් ගේට්ටුවක් නම් මේක සිලිකන් නම් සිලිකන් නම් මෙයා 0.7 වෝල්ට් ගාණක් ගන්නවා. මෙයා ජර්මේනියම් නම් මෙයා 0.2 වෝල්ට් ගාණක් ගන්නවා. මේක හොඳට මතක තියාගන්න. සිලිකන් නම් 0.7ක් ගන්නවා, ජර්මේනියම් නම් 0.2ක් ගන්නවා. හරිද? එතකොට මේ මොකද්ද මේ කිව්වේ? අපි බලමු පොඩි උදාහරණකින් ඔය කතාව. පොඩි උදාහරණයක් බලමු. මෙහෙම තියෙනවා පරිපථයක්. මෙහෙම තියෙනවා 10 වෝල්ට් බැටරියක්. මෙහෙම තියෙනවා කියලා හිතන්න 10 ඕම් ප්‍රතිරෝධයක්. මෙයා සිලිකන් ඩයෝඩ් එකක් කියලා හිතන්න. ඒතර මෙතනින් එන ධාරාව I අපිට හොයන්න තියෙනවා. I කොහොමද හොයන්නේ? අපි ගත්තොත් එහෙම හරි බලමු අපි ධාරාව යන්නේ මෙහෙමනේ යනවා. ඩයෝඩ් පෙර නැඹුරු අවස්ථාවේ තියෙන්නේ P සිට N ධාරාව යන අවස්ථාවේ පෙර නැඹුරු අවස්ථාවේ තියෙන ඒ කියන්නේ ධාරාව යනවා. හරි ධාරාව යනවා. යද්දි මොකද වෙන්නේ? 0.7ක් මෙයා තියාගන්නවා. සිලිකන් නම් 0.7ක් තියාගන්නවා කියවනේ. එහෙනම් මොකද වෙන්නේ?
මෙයාට අපි v සමානයි IR දැම්මොත් ඕම් නියම දැම්මොත් මෙයා දෙනවා 10ක්. හැබැයි එයාගෙන් 0.7ක් සිලිකන් ඩයෝඩ් තියාගන්න. එහෙනම් I වතාවක් 10 9.3 සමානයි I වතාවක් 10. I අපිට 0.93 ඇම්පියර් කියලා ගන්න පුළුවන්. තේරුණාද? පෙරනැඹුරු අවස්ථාවේ ධාරාවක් යනවා. හැබැයි 0.7 වෝල්ට් විභව බැස්මක් තියාගන්න. හරි. මේක තේරුණා නේද ඔයාලට? මේකම ජර්මේනියම් ඩයෝඩයක් වුණත් වෙන්නේ මොකද්ද කියලා අපි බලමු. ජර්මේනියම් ඩයෝඩයක් වුණත් වෙන්නේ මොකද්ද කියලා බලමු. සිලිකන් නම් මම කිව්වා කීයක් තියාගන්නවද? 0.7. ජර්මේනියම් නම් තියාගන්නව කොච්චරද? 0.2. හරි. අපි බලමු. දැන් මෙයා ජර්මේනියම් ඩයෝඩයක්. ඒතර 0.2 වෝල්ට් තියාගන්න. එහෙනම් මෙයා 10ක් දෙනවා. ඒකෙන් 0.2ක් තියාගන්න ඕනේ. එහෙනම් 10න් 0.2ක් අඩු වුණාම වෙන ප්‍රමාණය තමයි මෙතෙන් දෙන්නේ. I වතාවක් 10. මේ හරහා ප්‍රතිරෝධ 10නේ. 9.8 සමානයි I වතාවක් 10. එහෙනම් අපිට I ගන්න පුළුවන් 0.98 ඇම්පියර්. ජර්මේනියම් ඩයෝඩයක් වුණා නම් වෙන්නේ මොකද්ද? ධාරාව 0.98ක් වෙනවා. සිලිකන් ඩයෝඩයක් වුණා නම් ධාරාව වෙනස් වෙනවා. තේරුණාද කතාව? ඒතර පෙරනැඹුරු අවස්ථාව කියන්නේ ඔන්න ඕකට. ධාරාව යන අවස්ථාව. හරි. අපි දැන් බලමු තව ගානක්. මෙහෙම තියෙනවා ඩයෝඩයක්. සිලිකන්. මෙහෙම තියෙනවා තව ඩයෝඩයක්. සිලිකන්. මෙහෙම තියෙනවා බැටරියක් 10 වෝල්ට්. මෙහෙම තියෙනවා 20 ඕම් ප්‍රතිරෝධයක්. හරි. දැන් මෙතනින් යන ධාරාව හොයන්න කියනවා. හරිම ලේසි. කොහොමද කරන්නේ? මෙයාට අපි දාමු ඩෙල්ටා V සමානයි IR. මෙයා කීයක් දෙනවද? 10ක් දෙනවා. හැබැයි මෙයා දැන් පෙරනැඹුරු අවස්ථාවේ තියෙන අවුලක් නැහැ. ධාරාව යන අවස්ථාව 0.7ක් අඩු කරලා ධාරාව යන්න දෙනවා. ගේට්ටුවනේ තියෙන 0.7ක් අඩු කරලා යවනවා. ආයෙත් 0.7ක් මෙයා ගන්නවා පගාව ගන්නවා වගේ ඉතුරු ටික යවනවා. I වතාවක් 20. එතකොට 10න් 0.7 දෙකක් ගියාම මෙතන ඉතුරු වෙන්නේ 8.6. මේක සමාන වෙනවා I වතාවක් 20ට. I අපිට ගන්න පුළුවන් 8.6 බෙදීම 20යි ඇම්පියර් ධාරාව. තේරුණාද? ඩයෝඩ් දෙකක් තියෙනවා නම් මෙයක් 0.7ක් ගන්නවා මෙයක් 0.7ක් ගන්නවා. මේ විදිහට ධාරාව හොයන්න පුළුවන්. හරි ලේසි. මේ ඩයෝඩ් වල ගණන් හරි ලේසි. උත්තරය යහන්න. හරි. ඊළඟට අපි බැලුවොත් එහෙම මේ වගේ අවස්ථාවක්. දැන් ඩයෝඩයක් තියෙනවා මේ විදිහට. බැටරිය මෙහෙම සෙට් කරලා තියෙනවා කලින් වගේම 10යි වෝල්ට්. මෙතනින් ප්‍රතිරෝධය තියෙනවා 10යි ඕම්. 10යි ඕම් තියෙනවා. I ධාරාවක් මෙතනින් එනවා කියලා හිතන්න. දැන් මොකද වෙන්නේ? ධාරාව යන්න හදන්නේ මේ පැත්තට. හැබැයි මෙයා ධාරාව යවන්නේ මේ පැත්තට විතරයි. අනිත් පැත්තට ධාරාවක් යවන්නේ නැහැ. පසුනැඹුරු අවස්ථාව. එහෙනම් මේක හදන්නවත් දෙයක් නැහැ. කෙලින්ම ධාරාව බිඳුවයි. පසුනැඹුරු අවස්ථාවේ ඩයෝඩයක් කරා ධාරාව යන්නේ නැහැ. තේරුණාද ගාන හදන විදිය? හරි නේද? හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මෙහෙම සිලිකන් ඩයෝඩයක් තියෙනවා කියලා හිතමු අපි නිකන්. සිලිකන් ඩයෝඩයක් තියෙනවා. මෙහෙම තියෙනවා විද්‍යුත් ගාමක බලය E වෙන බැටරියක්. මෙහෙම තියෙනවා ප්‍රතිරෝධයක් කියලා හිතන්න. හරි. මේ E ගියගයත් එක්ක ගලන ධාරාව වෙනස් වෙන විදිහ. මේ E ගියගයත් එක්ක ගලන ධාරාව වෙනස් වෙන විදිහ මේ විදිහට ගන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම 0.7ක් වෙනකන් ධාරාව යන්න දෙන්නේ නැහැ. 0.7න් පස්සේ ධාරාව යන්න දෙනවා. මේ වගේ තමයි එන්නේ. 0.7ක් වෙනකන් පොඩි ධාරාවක් කරනවා. අපි ඒක ගණන් ගන්න නැහැ. එතනින් යාට ධාරාව යනවා. ඌ වගේ තමයි එන්නේ. අපි ප්‍රස්තාර ගැන පස්සේ ලොකුවට කතා කරමු. මේකේ තියෙන ප්‍රස්තාර සෙට් එකම අන්තිමට එකපාර කතා කරලා ඉවර කරමු. හරි. එතකොට දැන් ඔයාලට තේරුණාද? ඩයෝඩයක් හරහා ධාරාව යන්න පුළුවන් මේ පැත්තට විතරයි. මේ ඩයෝඩය හරහා ධාරාව අනිත් පැත්තට එන්නේ නැහැ. තේරුණාද? මේකට කියනවා පසුනැඹුරු අවස්ථාව. මේකට පෙරනැඹුරු අවස්ථාව කියලා කියනවා. හරි. අපි තව ගානක් හදමු. මෙහෙම ගමු. මෙහෙම තියෙනවා 10 වෝල්ට් බැටරිය. මෙහෙම තියෙනවා 10 ඕම් ප්‍රතිරෝධයක්. මෙහෙම තියෙනවා ඩයෝඩයක්. මෙතන 5 ඕම් කියලා හිතමු. මෙහෙම තියෙනවා තව ඩයෝඩයක්. මෙතන 10 ඕම් කියලා හිතමු. හරි. දැන් ධාරාව වෙනවා කියලා හිතන්න. මෙතනින් ධාරාව වෙනවා. හරි. මෙහෙම එනවා මෙහෙම එනවා. මෙතනින් යන්න බලනවා මෙතනින් යන්න බලනවා. ධාරාව යන්නේ කොයි එකෙන්ද? මෙයාගෙන් යන්න පුළුවන්ද? බෑ. ඒ පසුනැගිලි මේ අනිත් පැත්තට යන්න බෑ. එහෙනම් මෙතනින් ධාරාවක් යන්නේ නැහැ. එන සම්පූර්ණ ධාරාව මෙතනින් යනවා. එහෙනම් මෙන්න මේ පරිපතේ කොටසේ විතරයි ධාරාව යන්නේ. මෙයාගේ ධාරාව යන්නේ නැහැ. මෙයා නැහැ කියලා හිතලා ගාන හදන්න පුළුවන්. ඒතර මෙයා 10 වෝල්ට් ඒක සමාන වෙනවා
10 වෝල්ට් දෙනවා මෙයා. හැබැයි මොකද වෙන්නේ මෙයා 0.7ක් ගන්න ධාරාව යන්නේ මෙන්න මේ පාත් එකෙන්. එහෙනම් 10න් 0.7ක් අඩු වෙනවා. ඒක සමාන I වතාව මෙතන 10 මෙතන 10 10 ගන්න 10. මෙතනින් අපිට ගන්න පුළුවන් 9.3 සමාන I වතාවක් 20. I අපිට ගන්න පුළුවන් 9.3 බෙදීම 20යි ඇම්පියර්. තේරුණාද? ඩයඩ් වල සරල කතාව ඔක. මේ පාත් එකේ විතරයි ධාරාව යන්නේ. මෙයා පසු නැඹුරු හින්දා ධාරාවක් යන්නේ නැහැ. ඩයඩ් වල තව ගානක් වෙන්න පුළුවන් මේ විදිහට. මෙහෙම ඩයෝඩ් එකක් දෙනවා. මෙහෙම මොකක් හරි දෙනවා. මෙතන 10 ඕම් වගේ ප්‍රතිරෝධයක් දීලා මෙතන 5 වෝල්ට් වගේ දෙන්න පුළුවන්. හිතන්නකෝ මේ 5 වෝල්ට් තියෙනවා මෙහෙම ඩයෝඩ් එකක් තියෙනවා මෙතන බිඳුවයිනේ. එහෙනම් අපිට ගන්න පුළුවන් මේක සිලිකන් කියලා හිතුවොත්. ධාරාව යන්නේ මේ විදිහෙන් පෙරනැඹුරු නැවුලක් නැහැ ධාරාව යනවා. එහෙනම් මෙයා 5යි. මෙතනින් 0.7ක් අඩු වෙනවා. එහෙනම් මෙතන 4.3යි කියලා ගන්න පුළුවන්. ඇයි ඒ? සිලිකන් නම් 0.7 වෝල්ට් අඩු කරනවා නේ බොගස්මත් තියනවානේ. එහෙනම් මෙයාට V සමානයි IR දැම්මොත් අපිට ලියන්න පුළුවන් 4.3 සමානයි I වතාව 10. I ගන්න පුළුවන් 0.43 ඇම්පියර්. මේ වගේ ගණන් සෙට් වෙන්නත් පුළුවන්. හරි. අපි බලමු තව එකක් මේ වගේ. මෙහෙම දෙකක් තියෙනවා. මෙයා 10යි ඕම් කියලා හිතන්න. දෙකක් තියෙනවා 10යි ඕම්. මෙයාත් 5යි වෝල්ට්, මෙයාත් 5යි වෝල්ට්. ඒතකොට දෙන්නම සමාන්තරගතව ඉන්නේ. මෙයාගෙනුත් 0.7ක් අඩු වෙන්න පුළුවන්, මෙයාගෙනුත් 0.7ක් අඩු වෙන්න පුළුවන්. ඒතකොට මේ වගේ වෙලාවකදී එක සමාන විභවාන්තර නම් දීලා තියෙන්නේ දෙකෙන්ම 0.7ක් අඩු වෙනවා. මෙතන ඉන්න 5න් 4.3නේ. ඒතකොට මෙතනත් තියෙන 4.3නේ. ඒතකොට මෙතන පොදු වෝල්ටේජ් එක අපිට 4.3 වෝල්ට් කියලා ගන්න පුළුවන්. ඒතකොට එතනින් එහාට අර කලින් විදිහටම 4.3 බෙදීම 10 සමානයි ධාරාව කියලා ගන්න පුළුවන්. මේකේ වැදගත්ම සීන් එක වෙන්නේ මෙන්න මෙහෙම. වැදගත්ම සීන් එක වෙන්නේ මෙයා 5 වෙලා මෙයා 3 වගේ වුණා. එකක් වැඩි වෝල්ටේජ් එකක් කරා අනිත් එක අඩු වෝල්ටේජ් එකක් වුණත් තමයි මාර සීන් එක වෙන්නේ. එතකොට අපි සලකන්නේ මේ ලොකු එක්කෙනාගෙන් ධාරාව එනවා කියලා විතරයි. මෙයාගෙන් ධාරාව මෙතන 4.3ක් එනවනේ. ඒතර මෙතනත් 4.3ක් වෙනවා. ඇයි මෙතන මොකුත් විභවගස් මන්නේ නැහැ 4.3. එතකොට වෙන්නේ මෙයා පෙර නැඹුරු වෙනවා. මෙයා පසු නැඹුරු වෙනවා. මෙයාගේ විතරක් ධාරාව යනවා. මෙයා පොඩි හින්දා එයාගෙන් ධාරාව යන්නේ. එයා පසු නැඹුරු වෙනවා මේ විදිහට. ආයේ කලින් කෙලින්ම 4.3 බෙදීම 10 සමානයි I කියලා ධාරාව හොයාගන්න පුළුවන්. ඒතර මේ වගේ ගණන් වලට සෙට් වෙන්න පුළුවන්. අපි තව ගණනක් බැලුවොත් මෙහෙම ගණන් වලට සෙට් වෙන්නත් පුළුවන්. මෙහෙම තියෙනවා මෙහෙම ඩයෝඩ් එකක් තියෙනවා. මෙතන භූගත කරලා තියෙනවා. මෙතෙන්ට ධන 5 වෝල්ට් වගේ දෙන්න පුළුවන්. මේක 10 ඕම් කියලා දෙන්න පුළුවන්. ගණන ධාරාව අහනවා කියලා හිතන්න. මොකද වෙන්නේ? 5යි ධාරාවෙන් ගියාම එයා පෙර නැඹුරු යන්න පුළුවන්. ඒතකොට මෙතන බිඳුවයිනේ දැන් මේ භූගත කරලා නම් බිඳුවයි. මෙයා හරහා ධාරාවෙන් හින්දා මෙතන විභවගස්මත් තියෙන කියන්නේ මෙතෙන්ට වඩා මෙතන 7.7ක් අඩු වෙන්න ඕනේ සිලිකන් නම්. මෙයා සිලිකන් නම් 0.7ක් ගන්නවා. මේ කියන්නේ මෙතන 0.7 වෝල්ට් වෙනවා. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් මේ දෙන 5 සම්පූර්ණයෙන් දෙන 5න් මෙයා 0.7ක් අරගෙන ඊටු ටික තමයි මේ හරහා එන්නේ I වතාවක් 10. I අපිට ගන්න පුළුවන් ඒතර 4.3 බෙදීම 10 කියලා. තේරුණාද? එතකොට වෙන්නේ මෙතන බිඳුව නම් මෙතන 0.7ක් වෙනවා. එතකොට ඩයෝඩ් එකක් දැක්ක ගමන් පෙරනඹුරු අවස්ථාව නම් තියෙන්නේ. කෙලින්ම මෙතන විභවය V න. මෙතන විභවය V ධන 0.7යි කියලා ගන්න. ඊට වඩා 0.7ක් වැඩි කියලා ගන්න. පෙරනඹුරු නම් විතරක්. හරිද? දැන් ධාරාව මේ පැත්තට යන අවස්ථාවක නම් විතරක්. හරිද? ඒතර ඔන්න ඕක තමයි ඩයෝඩ් වල ගණන් හදන්න ඕන වෙන කතා ටික. අපි දැන් තව උදාහරණයක් ගත්තොත් එහෙම මෙහෙම ඩයෝඩ් එකක් තියෙනවා. මෙයා 20 වෝල්ට් බැටරියක් තියෙනවා. මෙහෙම තියෙනවා. මෙහෙම තව එකක් තියෙනවා. මෙහෙම අනිත් පැත්තට තියෙනවා. මෙයා 10යි ඕම්. මෙයා 5යි ඕම්. දැන් මොකද වෙන්නේ? මෙතනින් ධාරාව එනවා. මෙයා හරහා යනවා. පෙරනඹුරුනේ යන්න පුළුවන්. මෙයාගෙනුත් යන්න පුළුවන්. මෙයාගෙන් යන්න පුළුවන්ද? බෑ. පසු නඹුරුනේ මෙතනින් යන්නේ නැහැ. ධාරාව මෙතනින් විතරයි යන්නේ. එහෙනම් 10න් මෙතනින් යනවා. ඒතර මේ සර්කිට් එක ගැන විතර සරුවොත් 20න් මෙතනින් 0.7ක් අඩු වෙනවා. මෙතනින් තව 0.7ක් අඩු වෙනවා. I වතාව 5. ඒතර කෙලින්ම 18.4 සමානයි I වතාව 18.6 සමානයි I වතාව 5 කියලා I හොයා ගන්න පුළුවන්. ඒතර ඩයෝඩ් ගණන් හදද්දී
ඔන්න ඔය කැලේ ටික තමයි තියරි විදියට ඕන වෙන්නේ. මෙතනින් එහාට අපි බලමු ඩයෝඩ් වල සෙට් වෙන ප්‍රස්ථාර මොනවද කියලා. හරි. ඊළඟට බලමු මේ ඩයෝඩ් හරහා විභවාන්තරයත් එක්ක ධාරාව වෙනස් වෙන විදිහේ ප්‍රස්ථාරය කොහොමද එන්නේ කියලා. අපි ගත්තොත් එහෙම මෙහෙම තියෙනවා නම් V මෙයා බැටරියක් තියෙනවා නම් එයා විභවාන්තරේ V මෙතනින් ගන්න ධාරාව I කියලා. V ත් එක්කයි ප්‍රස්ථාරය අපි යන්නේ. V ත් එක්කයි ප්‍රස්ථාරය යන්නේ. V කියන්නේ මේ විභවාන්තරය, I කියන්නේ මෙතනින් ගන්න ධාරාව. දැන් මෙතන ප්‍රතිරෝධයක් නැහැ. හිතන්නකෝ මේ සිලිකන් කියන්නේ ගේට්ටුවක් කියලා. ඒතර ඒ ගේට්ටුව හරහා එයා යවන්නේ 0.7 වෝල්ට් වඩා වැඩි විභවයක් තිබ්බොත් විතරයි. මම ගේට්ටුව සල්ලි කීයක් හරි තියෙනවා ඊට වඩා වැඩි අය විතරයි යවන්නේ වගේ සිග්නල් තමයි මෙතන තියෙන්නේ. ඒතර මේ ගේට්ටුව හරහා යන්නේ 0.7 වෝල්ට් වඩා වැඩි විභවයක් තිබ්බොත් විතරයි ධාරාව යන්නේ. ඉතින් මෙයාගේ වෝල්ටේජ් එක 0.1 0.2 0.3 0.4 0.5 0.6 වෙනකම් මෙතනින් ධාරාව යන්නේ නැහැ. 0.7 වුණාම ධාරාව යනවා. සිලිකන් 0.7 වෝල්ට් විභවයක් තියෙනවා කියන්නේ. එතකොට 0.3 ගමන් ධාරාව යනවා. එතකන් ධාරාව යන්නේ නැහැ. මේ වගේ තමයි ප්‍රස්ථාරය එන්නේ. එතකොට මෙතන පොඩි කාන්දු ධාරාවක් යනවා. මේ විදිහට තමයි යන්නේ. චූටි අර 0.1 0.2 0.3 0.4 කියන්නේ අර මෙයා ඕන ගානට වඩා අඩු වෙද්දි නිකන් හොරෙන් පැනලා යනවා වගේ දෙන්නේ තුන්දෙනෙක් හොරෙන් පැනලා යනවා. එතනින් එහාට වඩා වැඩි වුණොත් විතර ගේට්ටුව අරලා දෙන්න ඔක්කොම යනවා. ආන්න මේ වගේ සීන් එකක් තමයි මෙතන වෙන්නේ. ඒතර මේ පොඩි ටික යන්නේ කාන්දු ධාරාව. කාන්දු ධාරාව පොඩි ටිකක් යනවා. එතනින් එහාට 0.7 වුණාම තමයි ධාරාව යන්න පටන් ගන්න. හරිද? ඒක 0.7 වෙනකන් තමයි උනාට පස්සේ ධාරාව ඕන තරම් යනවා. මෙතන දැන් ප්‍රතිරෝධයක් නැති හින්දා 0.7 වෝල්ට් පැන්න ගමන් අනන්ත ධාරාවක්, ඉතා විශාල ධාරාවක් යනවා කියලා අපිට ගන්න පුළුවන්. සිලිකන්. එතකොට දැන් මේ සර්කිට් එක සැලකුවොත් එහෙම මේ සර්කිට් එකේ බැටරිය සෙට් වෙලා තියෙන අනිත් පැත්තනේ. එතකොට මේ බැටරියම අනිත් පැත්ත ගහලා වගේ. ඒක මම ගන්නවා මේ පැත්තට. මේ බැටරිය මේ පැත්තට සෙට් වෙලා තියෙන අවස්ථාව ධන වෝල්ටේජ් එකක විදිහට සලකනවා. අනිත් පැත්තට සෙට් වෙලා තියෙන අවස්ථාව ඍණ වෝල්ටේජ් එකක විදිහට සලකනවා. එතකොට මෙයා හරහා විභවාන්තරය මෙතෙන්ට ධනාග්‍ර මෙතෙන්ට ඍණාග්‍ර සෙට් කරනොත් ධාරාව යන්න හදන්නේ මේ පැත්තනේ. හැබැයි අපි දන්නවා සිලිකන් ඩයෝඩ් එක ධාරාව යන්න පුළුවන් එක පැත්තකට විතර. අනිත් පැත්තට ධාරාව යන්න දෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ මේ අවස්ථාවේදී මෙයාගේ වෝල්ටේජ් එක කොච්චර වැඩි කරත් ධාරාවක් යන්නේ නැහැ. බිඳුවක ධාරාවක් තමයි යන්න ඕන. හරිනම් බිඳුවක ධාරාවක් යන්න ඕන. හැබැයි දෙන්නේ තුන් දෙනේ මෙතනින් හොරෙන් පැනලා යනවා. කාන්දු ධාරාවක් යනවා. දෙන්නේ තුන් දෙනේ හොරෙන් පැනලා. ඒ කියන්නේ මේක ඕන චුට්ටක් පල්ලෙන් අදින්න පුළුවන්. අපි ගණන් හදන්න එක නොසල කාරණා එකකින්ද ධාරාවක් යන්නේ නැහැ කියලා හිතලා තමයි අපි ප්‍රස්ථාරය අඳින්නේ. එතකොට මොකද වෙන්නේ? සිලිකන් නම් පෙරනැඹුරු අවස්ථාවේදී 0.7 වෝල්ට් වඩා වැඩි විභවයක් තිබ්බ ගමන් ධාරාව යනවා. පසුනැඹුරු අවස්ථාවේදී කොච්චර වෝල්ටේජ් එකක් තිබ්බත් ධාරාව යන්නේ නැහැ. ඒත් මේ විදිහට තමයි සිලිකන් වල ප්‍රස්ථාරය එන්නේ. හරිම ලේසි. ඒතකොට ජර්මේනියම් ආවොත් මේක වෙනස් වෙන්නේ මෙන්න මෙච්චරයි. මේ සිලිකන් කියන දැනට අපි තාම ජර්මේනියම් කියලා. ඒතකොට යාගේ විභව වැස්ම 0.2 වෝල්ට් කියලා ගමු. එහෙනම් මෙතන ජර්මේනියම්. හරි. එතකොට මොකද වෙන්නේ? ජර්මේනියම් කියන ගේට්ටුව හරි හොඳයි. ඌ අරු තරම් ලෝභ නැහැ. ඌ 0.7ක් යනකම් ඉන්නේ නැහැ. 0.2ක් ආපු ගමන් ඌ යනවා. ඒතකොට මෙතන 0.2 වෝල්ට් තුන ගමන් ධාරාව යන්න පටන් ගන්නවා. ඒ ඔය විදිහට තමයි මේ ජර්මේනියම් ඩයෝඩ් VI ලාක්ෂණික වෝල්ටේජ් එකත් එක්ක ධාරාව යන ලාක්ෂණික. ඒ ජර්මේනියම් නම් මෙහෙම. හරි. දැන් අපි කතා කරා සිලිකන් ඩයෝඩ් එකක් ගැන, ජර්මේනියම් ඩයෝඩ් එකක් ගැන. ඊළඟට අපි කතා කරමු පරිපූර්ණ ඩයෝඩ් එකක් ගැන. ඒ වගේම නෑ පරිපූර්ණ සීන් කවුරුත් නෑ. හිම අර නෑ පරිපූර්ණ මිනිස්සුත් නෑ වගේ පරිපූර්ණ ඩයෝඩ් එකක් ඉතින් අමාරුයි හොයාගන්න. අපි දැන් පරිපූර්ණ ඩයෝඩ් එකක් ගැන කතා කරමු ඊළඟට. එතකොට මොකද වෙන්නේ? පරිපූර්ණ ඩයෝඩ් එක. ඌ පට්ට පර්ෆෙක්ට්. ඌ සත පහක් තියාගන්නේ කෙලින්ම යවනවා. හරි පැත්තට આવොත් යවනවා, අනිත් පැත්තට આવොත් යවන්නේම නැහැ. කාන්දු ධාරා මගුල් කතා මොකුත් නැහැ. හරි පැත්තට આવොත් යවනවා නැත්තම් නැහැ. හරිද? පර්ෆෙක්ට් ඩයල් එකක් ඉන්නවා. පර්ෆෙක්ට් ඩයල් එක කරන්නේ මොකද්ද? මෙයා හරහා වෝල්ටේජ් එක 0.2ට වඩා වැඩි වෙන්න ඕන, 0.4ට වඩා වැඩි වෙන්න ඕන. එහෙම කතා නැහැ. පෙරනැඹුරු නම් තියෙන්නේ. ඒ කියන්නේ හරි පැත්තට නම් බැටරිය සෙට් වෙලා තියෙන්නේ. කෙලින්ම ධාරාවක් යනවා. කෙලින්ම ධාරාවක් යනවා. වැරදි පැත්තට නම් සෙට් වෙලා තියෙන කාන්දු ධාරා මොකුත් කතා නැහැ. ධාරාවක් යන්නේ නැහැ. පර්ෆෙක්ට් ඩයල් එක කීයක්වත් තියාගන්නේ නැහැ ඌ. කෙලින්ම එන ගාන යනවා. ආය 0.2ද 0.7ද බල බල ඉන්නේ. කෙලින්ම හරියට සෙට් කරගෙන තියෙනවා. කියන්නේ පෙරනැඹුරුව සෙට් කරලා තියෙනවා ධාරාව යනවා. අනිත් පැත්තට නම් ධාරාව යන්නේ නැහැ. මේක තමයි එතකොට මොකද මේ පරිපූර්ණ ඩයෝඩ් එක. ඊට සිලිකන් එක කතා කරා, ජර්මේනියම් එක කතා කරා, පරිපූර්ණ ඩයෝඩ් එක VI ලාක්ෂණික කතා කරා. ඒක ඔන්න ඔය කතන්දර ටික තමයි ඔයාලා දැනගන්න ඕන. ඊළඟට අපි ගත්තොත් එහෙම තව එක චුට්ටි සීන් එකක් අපි නම් බලමු මෙහෙම. මෙහෙම තියෙනවා ඩයෝඩ් එකක්, මෙහෙම තියෙනවා V විභවාන්තරයක්, මෙහෙම තියෙනවා ප්‍රතිරෝධයක් කියලා හිතන්න. ප්‍රතිරෝධයක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? මේ V විභවාන්තරය
වැරදි පැත්තට නම් සෙට් කරලා තියෙන කොහොමත් යන්නේ නැහැ. හරි පැත්තට සෙට් කරලා තියෙද්දි මෙයා සිලිකන් කියලා හිතන්න. එහෙනම් දශම කීයක්ද අඩු වෙන්න ඕනේ? දශම 7ක් ගන්නවා. මෙතන v තියෙනවා. v දශම 1 වෙද්දි ධාරාවක් යනවද? නෑ. දශම 1 වෙද්දි යවන්න උඩ ටැග් නෑනේ මල්ලි. දශම 2 වෙද්දි යවන්නේ නෑ. 3 4 5 නෑ. 6 වෙද්දි යවන්නේ නෑ. 7 වෙද්දි ඔව් දශම 7 වෙද්දි යවන්න පටන් ගන්නවා. දශම 8 වුණ ගමන් නිකන් හිතන්න දශම 7 වෙද්දි යවන්න පටන් ගන්නවා. දශම 8 වුණ ගමන් මොකද වෙන්නේ? මෙයා දශම 7ක් තියා ගන්නවා. ඉතුරු දශම 1 මෙතෙන්ට එනවා. මෙයා 1 වෝල්ට් උනා කියන්නකො. මෙයා දශම 7ක් තියා ගන්නවා. ඉතුරු දශම 3 මෙතෙන්ට එනවා. මෙයා 2 වෝල්ට් උනා කියන්නකො. මෙයා දශම 7ක් තියා ගන්නවා. ඉතුරු 1.3 මෙතෙන්ට එනවා. මෙයා 3 වෝල්ට් උනා කියන්නකො. මෙයා දශම 7ක් තියා ගන්නවා. ඉතුරු 2.3 මෙතෙන්ට එනවා. එතකොට මෙයා ඕම් නියමයට අනුව හැසිරෙනවා. හැබැයි මෙයා දශම 7ක් තියාගෙන තමයි දෙන්නේ. එහෙනම් දශම 7 උන ගමන් ධාරාව යන්න පටන් ගන්නවා. එතනින් එහාට මෙහෙම ඕම් නියමයට අනුව ධාරාව යනවා. තේරුණාද? එතනින් එහාට මෙයාගේ අස්සනට අර ඉතුරු වෙන ගාන බෙදෙනවා. අපි නිකන් එක්සැම්පල් අපිට මෙයා 10ක් නම් මෙයාගෙන් දශම 7ක් අඩු වුණාම මෙතන 9.3යිනේ. 9.3යි මෙයාගේ ප්‍රතිවිරුද්ධ අපි නිකන් 10 කියලා 9.3 බෙදීම 10ක ධාරාවක් යනවා. හිතන්නකො මෙයා 20 වුණා කියලා. එහෙනම් මේක 19.3 බෙදීම 10ක ධාරාවක් යනවා. හිතන්නකො මේක 30 වුණා කියලා. 30.7ක් ගියාම මෙයා 29.3 බෙදීම 10ක ධාරාවක් යනවා. හරිම ලේසි මේ ඩයෝඩ් ගන්න. එතකොට මේ ඩයෝඩ් ගන්න හදද්දි හැම වෙලේම මතක තියාගන්න ඕනේ මොකද්ද? පෙරනැඹුරු නම් ධාරාව යනවා. ධාරාව යන්න සෙට් කරලා තියෙන මේ පැත්තට නම් ධාරාව යන්නේ නැහැ. මේ පැත්තට නම් ධාරාව යනවා. අනිත් පැත්තට නම් ධාරාව යන්නේ නැහැ. හරිද? තවපොඩි උදාහරණයක් නිකන් හදුත් මෙහෙම තියෙන ඩයෝඩයක්. මෙයා 10 වෝල්ට්. මෙයා 10යි. මෙයා 5යි. මෙතන මෙහෙම ඩයෝඩයක් තියෙනවා. මෙතන මෙහෙම ඩයෝඩයක් තියෙනවා. දැන් මොකද වෙන්නේ මල්ල මගුල? මෙතනින් එනවා ධාරාව යන්න පුළුවන්. මුගින් යන්න පුළුවන්ද? බෑනේ. මේ පැත්තට ධාරාව යන්න දෙන්නේ නැහැ. මුගින් යන්න පුළුවන්ද? ඒත් බෑ. මේ පැත්තට ධාරාව යන්න දෙන්නේ නැහැ. එහෙනම් මේ අවස්ථාවේදී පරිපතෙන් මෙතනින් ධාරාව ගියම මේ දෙපැත්තෙන් යන්නේ නැති හින්දා ධාරාව බිඳුවයි කියන්නේ. කොයි හරි හිර වෙනවා නම් ධාරාව යන්නේ නැහැ. ඒතකොට පසුනඹුර අවස්ථාවේ ධාරාව යන්නේ නැහැ. පෙරනඹුර අවස්ථාවේ විතරයි. වෙන තව පොඩි මේක බලමු ප්‍රත්‍යවර්ධ ධාරාවක් කියලා. මේ ප්‍රත්‍යවර්ධ ධාරාව මෙහෙම ඩයෝඩයක් කරහා යවලා අවුට්පුට් එක සැලකුවොත් මේ පැත්ත වෙන සැලකුවොත් ප්‍රත්‍යවර්ධ ධාරාවක් කාලෙත් එක්ක වෙනස් වෙන්නේ මේ විදිහටනේ. මේ විදිහට කාලෙත් එක්ක වෙනස් වෙනවා. එතකොට මෙයා හරහා ධාරාව යන්නේ මේ පැත්තට විතරයි. ඒතර ප්‍රත්‍යවර්ධ ධාරාව මේ පැත්තට එක වෙලාවක ධාරාව යනවා. අනිත් වෙලාවට මේ විදිහට යනවනේ. ඒතර මේ පැත්තට යන එක විතරක් යවලා මේක යවන්නේ නැහැ. ඒතර ඇත්තටම වෙන්නේ මොකද? අර ප්‍රත්‍යවර්ධ ධාරාවේ මේ දිශාවට යන එක විතරක් ඉතුරු වෙලා අනිත් දිශාවට යන එක කැපෙනවා. ඒතර මේක පාවිච්චි කරනවා විවිධ වැඩවලට. සුජුකරණය කියයි තව තව එක එක වැඩවලට මේක පාවිච්චි කරනවා. එතකොට සුජුකරණය, පූර්ණ තරංග, අර්ධ තරංග කියන හැම කතා ටිකක් තියෙනවා. අපි මේක ප්‍රස්තාර ටිකයි ඔය පූර්ණ තරංග සුජුකරණ, අර්ධ තරංග සුජුකරණ මේ ඩයෝඩ් භාවිතයි ඊළඟ වීඩියෝෙන් කතා කරමු. එතකොට ඉලෙක්ට්‍රොනික්ස් වල ඩයෝඩ් තියෙනවා, ට්‍රාන්සිස්ටර් තියෙනවා, ලොජික් ගේට් තියෙනවා, ඔප් ඇම්ප් තියෙනවා. ඔක්කොම වීඩියෝ ටික තියෙනවා channel එකේ. ඔක්කොම කියන්නේ ගොඩක් තියෙනවා. බලන්න මේ ටිකත් මොන හරි අවුලක් තිබ්බොත් මගේ නම්බර් එක පල්ලෙහෙන් දාන්න, මැසේජ් එකක් දාන්න. එතකොට ඕක තමයි සරල කතාව. මේකට අදාළ තියරි නෝට් එක මම වීඩියෝ එක යටින් දාන්නම්. නැත්නම් මම නම්බර් එක දාන්නම්, මට මැසේජ් කරලා ඉල්ලගන්න. කාට හරි ඕනනම් තියරි නෝට් එක ඉල්ලගන්න. හරි එහෙනම් thank you හැමෝටම. ඉස්සරහටත් අදින් යන වීඩියෝ දානවා, ප්‍රැක්ටිකල් වීඩියෝ සෙට් එක හැමෝම බලන්න. thank you.